Hello everyone. ඕගොල්ලොත් කැමතිද ඕගොල්ලන්ගේ ජීවිතේට අමතර ආදායමක් එන විදියක් හිතන්න? එහෙම හිතලා ඕගොල්ලන් ට්‍රැඩිෂනල් බිස්නස් එකක්, එහෙමත් නැත්නම් සලෝන් එකක්, නැත්නම් ඩිලිවරි එකක් කරන්න හිතනවද? මම නිමේෂා. මම සුපර්වයිසර් කෙනෙක් විදිහට ප්‍රයිමරි ස්කූල් එකක වැඩ කරනවා. මම මේ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ මගේ හස්බන්ඩ් සෑම් එක්ක. සෑම් ලන්ඩන් වල 5 ස්ටාර් හොටෙල් එකක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ට්‍රැඩිෂනල් බිස්නස් එකක් කරනවා නම් ඕගොල්ලන්ට ෆිසිකලි ෂොප් එකේ ඉන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ට්‍රැඩිෂනල් බිස්නස් එක පටන් ගන්න යොදවන්න වෙනවා. ඒ වගේම ප්ලේස් එකක් ඕනේ. සේවකයන් ගන්නවා නම් සේවකයන්ට වේජස් දෙන්න ඕනේ. ඉන්වෙන්ටරි තියෙනවා, බිලින් තියෙනවා, කස්ටමර් සර්විස් තියෙනවා, ෆිලිං, රිටර්න්ස් ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තමයි මේ ට්‍රැඩිෂනල් බිස්නස් එකක තියෙන්නේ. එහෙම බැලුවාම අපිට ඒකේ සක්සස් එක ගරන්ට් කරන්න බෑ. ෆේලියර් වෙන්න තියෙන chance එක ගොඩාක්ම වැඩි. හැබැයි මේ ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් ඕගොල්ලන්ට ලොකු ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒ වගේම ෆ්ලෙක්සිබිලිටි එකක් ගොඩනගෙනවා. ෆ්‍රීඩම් එක ගැන කිව්වොත් ඕගොල්ලන්ට මේ බිස්නස් එක ඕනම තැනක ඉඳන් කරන්නත් පුළුවන්. ඕනම වෙලාවක. පොඩි ටයිම් ස්ලොට් අරගෙන ඕගොල්ලන්ට මේ බිස්නස් එක ගොඩනගා ගන්න පුළුවන්. මේ බිස්නස් එක කරන්න ඕගොල්ලන්ට ප්‍රොපර් ට්‍රේනින් එකක් වීඩියෝ බේස් ස්ටෙප් බයි ස්ටෙප් ලැබෙනවා. ඉතින් ඒකත් එක්කම ඕගොල්ලන්ටම කියලා මෙන්ටර් කෙනෙක් ඉන්නවා, කෝච් කෙනෙක් ඉන්නවා, රටවල් 26ක. බිස්නස් පාර්ට්නර්ස්ලගේ ග්ලෝබල් ටීම් එකක් ඉන්නවා සපෝට් එකට. ඉතින් මේ ලොකු සපෝට් එකත් එක්ක ඕගොල්ලන් කන්ටිනියස්ලි සෝෂල් මීඩියා වල රැඳී ඉඳලා ඉන්කම් එකක් හදාගන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. අපේ වෙබ්සයිට් එක මේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ළමයි ඊමේල් එකයි ඇතුළත් කරලා ඒකේ තියෙන ෆ්‍රී වෙබ් එක බලන්න. ඒකෙන් ඔයගොල්ලන්ට වැඩිදුර මේ බිස්නස් එක මොකක්ද කියලා අවබෝධයක් ලැබෙනවා. එහෙමත් නැත්නම් අපේ ටෙලිෆෝන් නම්බර් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඒකට කතා කරන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න වැඩි විස්තර සඳහා. ඉතින් ඔයගොල්ලන්ගේ ජීවිතේත් වෙනසක් කරගන්න කැමති නම් සයිඩ් හසල් එකක් එක්ක අපිත් එක්ක රැඳී සිටින්න. සුබ දවසක්. අදට ගිහින් එන්න.